වෙනස් වන ලෝකයේ ගෝලීයකරණය මත එකතු වන වැදගත්ම විෂය තොරතුරු හා සංනිවේදන තාක්ෂණය රුවන් සේනානායක වසර ගණනාවක් ආකර්ශනීය ලෙස උගන්වන ඔහු අනාගතයට සැරිසරන නූතන තාක්ෂණ පරපුර උදෙසා ICT නවපන්ති ආරම්භයි 6-11 වෙනි සඳහා ලංකාවටම ඔන්ලයින් හොට්ටන් ICT වැඩ්ඩන් කරන රුවන් සේනානායක තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් හිමි දක්ෂ ගුරුවරයෙකි. Right. කොහමද? හොඳින් ඉන්නවද? පේන්නේ නැහනේ. Right. හැමෝම කැමරා ඔන් කරන්න. එතකොට තමයි අද මම කැමරා එක ඔන් කරන්නේ. අයිබෝන්. Right. අයිබෝන්. Okay. එහෙනම් කොහමද? අවුරුදු ජයයිද? අවුරුදු ජයයි. රෙදි ගත්තද? කීයක් ගත්තද? 2ක් 3ක්. ඉතින් ඔය රෙදි ගන්න වෙලාවේ මේ අහිංසක මාව මතක් වුණේ නැහැ. මතක් වුණේ නැහැ. අයියෝ. සර් අද අපි උගන්වන්නේ නැතුව අවුරුදු උත්සවයක් තියමු. වෙන වැඩක් නැහැනේ. හයිනේ. රයිට්. මම නම් මේ අවුරුදු උත්සවයකට ගිහිල්ලා ආවේ හිරු අවුරුදු කුමරට ගිහිල්ලා අවසාන 10 දෙනා අතරට ගිහිල්ලා ටක් ගාලා ආවා. පන්තිය තියෙන නිසා මං කිව්වා මට දෙන්න හැදුවේ ඊළඟ ස්ථාන ටික මං කිව්වේ බෑ මට පන්තියක් දැන් තියෙනවා. ඒ නිසා මං යනවා. ලබන අවුරුද්ද අපි මේකට සම්බන්ධ වෙන්න කියලා මං ආවා. හරිද? ඉතින් එහෙම දෙයක් නෙමෙයි. හරිද? රයිට්. ඉතින් අපි බැලුම් බෝල කතාවක් කිව්වද මට එහෙම දෙයක් මතක නැහැ නේ. මම කරේ බැලුම් බෝල කතාවක් කිව්වද? බැලුම් බෝලයක් මොකක් හරි පුපුරවලා හරි මොකක් හරි කරනවා කියලා. මේ පාර බැලුම් බෝලේ හොඳට පුම්බල ගැට ගහලා පුටු උඩින් තියලා වාඩි විශ්සෙල්ලම් පිපිරෙන කෙනා බැලුම් බෝලේ තමයි තෝරන්නේ. ඒ කියන්නේ හොඳට පුම්බලා තියලා වාඩි වෙන්න තියෙන්නේ. right? තෝල් ගන්නවා නම් අන්න වැඩේ හරියට. එක තැනකින් තෝල් ගහන්න ඕන. ප්‍රතිදාන උපක්‍රම තැන් දෙකකින් තෝල් ගන්න බෑ. බැලුම් බෝලෙන් විතරයි තෝල් ගන්න ඕන. පූක් ගන්න බෑ තෝල් ගාලා පිපිරෙන්නයි ඕන. හරිනේ? right. හරි. අපි ඒක පස්සේ කරමු. ඊට කලින් අපි පාඩම ඉවර කරලෙමු. අද ගොඩක් වෙලාට පාඩම ඉවරයි. ඉතින් අනේ සර් හරි හොඳයිනේ. හොඳයි. ඔය ඉතින් මේ බටර් පාර කොහෙන්ද දන්නේ පුතේ මාගරින් එක ගත්තේ. අද උගන්වන්නේ නැතුව අවුරුදු 30ක් හා ඉස්සෙල්ලා උගන්වලා අවුරුදු 30 තියමුකෝ. හරිද? මොකද්ද කරන්න තියෙන්නේ? අවුරුදු 30 නම් අපිට කරන්න තියෙන්නේ එකක් හිනාව තරගය කරන්න පුළුවන්. මම දැක්කා ඇඳීමේ තරගයක් Facebook එකේ. හඳමාලි ගා අඬනවා මන් දන්නේ උබිම පෙල්ලෙනවා බඩ ගානවා. ඒක හිනාව නෙවෙයි ඒක පුදුම වැඩක්. ඒක හිනාව නෙවෙයි ඇඳීම. හරිද? ඔයාලට අඬන්න ඕන නම් තරඟ තියන්න ඕනේ. අම්මට අවිල ටෝන් ගාලා එකක් හොඳ මං දුන්නේ ගෝන අන්න අඬනවා. ඇත්තටම අඬන්න ඕන. රයිට්. ඊට පස්සේ මේ ඉන්නේ මගේ යාළුවෙක්. පුතේ මගේ පුංචි කාලේ. ඒ කියන්නේ මට කෙට්ටු වෙන්න කලින් සීනි හැදෙන්න කලින් මම පුංචි කාලේ. මම අහිංසක පෙනුම. රයිට්. හරි. දැනුයි කියන පුරි වෙනසක් නැහැ ඉතින්. හරිද? දැනුත් අහිංසකයි. ඒ දවස්වලත් අහිංසකයි. හරිද? රයිට්. එහෙනම් අපි වැඩේ පටන් ගමු. කොහෙද පාඩම නතර කරේ? ටක් ගාලා කියන්නේ. පාඩම නතර කරේ කොහෙද? අද පාඩම ඉවර කරමු. පාඩම ඉවර වුණොත් ලබන සතියේ ටියුට් එකකින් අපි අලුත් අවුරුද්ද ආරම්භ කරන්නේ. ඒ වගේම ටියුට් එක ඉවර වෙච්ච ගමන් පාඩම් දෙකක ටියුට් තියෙනවා. පාඩම් දෙකකද එකක ටියුට් තියෙනවා.
එකේනේ එකයි මේ පාඩමේ ටියුට් එක තියෙන්නේ රයිට් මේ පාඩමේ ටියුට් එක ලස්සනට කරා වැඩේ කරා වාර විභාගයට ලස්සනට මුහුණ දුන්නා බුම් බුම් ගාලා හරිද 6 වසරේ පුංචි උන්ට දුන්න පේපර් එකක් සමහරක් වෙලාවට ලබන සති එක ළමයි එක්ක පන්තියෙන් නැති වේවි ඒ තරම් ලේසි ලබන සති කොහොමද එක ළමයි එක්ක නැහැ අන්තිම අඩුයි ඔයාලට නෑ ඔයාලගෙන් තමයි ආරම්භය ගන්නෙ නෑ ඔයාලට ලබන සති නිමාඩු රයිට් හරිද ලබන සතියේ පන්ති නිමාඩුයි මෙන්න මේවට අයට මාව මුණ ගැහෙන්න පුළුවන් සිංහල හින්දු අලුත් අවුරුදු ඉවරෙච්ච ගම මම 15 වෙනිදා උදේ පිටත් වෙනවා අම්පාර බලා යන්න රයිට් ඉතින් ගොඩක් වෙලාවට දවල් වෙන්න ඉතින් සංදීප්ති මම තාත්තට කෝල් එකක් දෙන්න රයිට් ඉතින් අම්පාර බලා එනවා ඥාති ඉන්නවා අම්පාර උහන ගල පිට ගල අම්පාරේ ඉතින් එහෙට එනවා ඉතින් ඒ නිසා හරිද ඉතින් මේ අවුරුදු 4කට විතර පස්සේ තමයි මම ඔය ඥාති බලන්නේ නැන්ද බලන්නේ නැන්ද නම් එනවා අවුරුද්දකට 3 පාරක් විතර බැන මේ පාරත් ඇවිල්ලා බැනලා ගියා ඉතින් දැන් යන්න තමයි හදන්නේ සර් මෙහෙ එන්නේ විශේෂ වෙලාවක මම එන්නම් හරිද අනිවාර්යෙන් එනවා නිම්තුලා ගෙදරත් හැමෝගෙම ගෙදර කොහේ හරි යනවා හරිද ඉතින් පුළුවන් හැමෝම මම දානවා ගෲප් එකට හරිද අලුත් අවුරුද්දේ රිච් එක ගමන් ඉතින් කෑම් මේ සිතුරෙච්ච ටික සර්ට් එක කියලා දංකොට් ටික අරන් තියන්න එපා කිරිබත් ටිකේ හරිද කැවිලි පෙවිලි මොනවා හරි තියෙනවා නම් ඉතින් අරන් තියන්න ඒව තමයි හොඳ සිරිත් තේරුණාද ඒ නිසා මේ එහෙම තිය රයිට් සර් කම්බුරු ගම මුලින්ම කඹුරු ගමුවට එන්න කඹුරු ගමුවට එන්නම් කොහමද සතිය නිවාඩුයිනේ සතිය නිවාඩුවට මාතරවට අයත් මුණ ගැහෙන්න වටේ ඉන්න අයත් එන්න රත්තරනේ හරිද දැන් ඉතින් කොහේ හරි එන්න මෙහෙමයි ගමනක් යන්නේ කොහේ හරි යන්න බලාගෙන ඉතින් එතකොට ඉතින් මම ඒ අවටායට මම පණිවිඩ නැත්නම් ඉතින් මට සද්ද නැතුව ගිහින් එන්නේ නැහැ කිනේ හරිද මට කට තියන් ඉන්න බෑ මට කට තියන් ඉන්න බැරි කමට හැමදාම අම්මගෙන් බැනුම් අහන්නෙත් තා මේකමයි කට තමයි වැඩේ කියලා අහිංසක විදියට කට මම ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳන් මේ කට මහ වක්කඩියම මං නිසා මුළු පන්තියම ගුටි කාලා තියෙනවා මේ කටින් ඔව් මුළු පන්තියකටම ගහලා තියෙනවා මගේ කතාව මම කෑ ගහපු හින්දා වෙන ළමයි ගුටි කාලා තියෙනවා මං සතුටින් ඉඳලා තියෙනවා හරිද එහෙම තමයි මගේ හැටි හරිද ඒ කියන්නේ මම ඒ ගෙනාපු දායාදේ පුතේ මා හරිනේ රයිට් ඒක තමයි මගේ තියෙන උපන් හපන් ගති ICT උගන්වන්නේ උපන් හපන් ගතියක් නෙමෙයි හරිද අර මේ කට මෙහෙම වෙච්ච එක උපන් හපන් ගතියක් හරිනේ රයිට් එහෙනම් ජය වේවා එහෙනම් වැඩේ පටන් ගමු එහෙනම් පාඩම ආරම්භ කරමු අපි කොහෙද නතර කරේ පොඩ පෙන්නනව අපි නතර කරේ ගොනු ගිනුමක් විවෘත කිරීමද එතනනේ පට්ට කොහොමද මගේ මතකේ රයිට් ඕකේ එහෙනම් ලියන්න මගේ රත්තරනේ ගොනු ගිනුමක් විවෘත කිරීම කියන එක ළඟම ළඟම නෙමෙයි ඒ විදියට මාතෘකාව ලියන්න මෙන්න මේ විදියට මම පරණ අවුරුද්ද කරන්නේ අවසාන පන්ති අදින් සියලු පන්ති අවසන් අද ගන්නනේ හෙට උදේට මේ ස්ටුඩියෝ සම්පූර්ණයෙන්ම අයින් කරනවා අයින් කළා අස් කළා ආපහු තියෙන හෙට උදේටම උදේ ඉඳන් ක්ලීනින් එකම මම ක්ලීනින් සර්විස් හෙට ගුරුවරේ නෙමෙයි මේක ක්ලීනින් සර්විස් එක හරිද කොහොමද දැන් පොත් මේසෙම ලස්සනට හදාගන්න නෑ සර් දැන් මේ හැදුවේ නෑ සර් ඔක තව ටික දවසකින් අහපු අවුල් වෙනෝනේ සිල් පොයේ දායටම හදන්න කියලා තමයි තීරණය කරේ ඔව් ඒක හොඳ අදහසක් පොයට හදන එක හොඳයි ඔව් හැබැයි මෙහෙමයි ඉතින් ඔය මකුණු දැල්ල එහෙම කන්නකොට කඩන්න එපා ඉතින් මකුණු පවුනේ උන් ටික මෙහෙම අත්තට අරගෙන
කොහෙන් එළියෙන් ගිහින් තියන අද මරන්න බෑ අද පෝය කියලා මකුණව ගිහින් එළියෙන් තියන කැරපොත් එක්ක එහෙම දැක්කම දෙපාරක් විතර උඩ පැනලා පොඩ්ඩක් පැත්තකට අයිද සමහරක් කැරපොත්තව දැක්කට පස්සේ අලිය දැක්කා වගේ අයිද මින් කවුරු හරි එකේ කියලා බෙල්ල මිරිපු වගේ කෑ ගහනවා හරිද එහෙමනේ හූනෙත් දකින්න බෑ හූන දකි හූන කෙසේද හූනගේ බෙට්ට දැක්කම බය වෙනවා සමහරක අයිය රයිට් අර උගුඩුව චූ කරාට පස්සේ තමයි මාරම සෙන්සුවඳක් එන්නේ නැද්ද නිමුතු අයන උගුඩුව චූ කළා ඔය සිවිරින් එහෙම ගෙවල් වල තියෙවනම් අම්මල සූක්ෂම විදියට හොයන්නේ ඔය මීයක් එහෙම මැරලා නම් සූක්ෂම විදියට හොයන්නේ හරිද අපේ අම්මලත් අර ගේම් ගැහුවා වගේ සූක්ෂම විදියට හොයාගෙන යන්නේ ඔව් අපිට හොයන්න බෑ ඒ ජීවිතේට අපිට හොයන්න ගා හොයන්න රයිට් ඕකේ එමනේ එහෙමද එහෙමනේ ඔව් එහෙමයි රයිට් ඕකේ ඔයාලා හොයන්නෙත් ඒ විදියට තමයි ඔයාලා හොයන සූක්ෂම විදියට හිතා ගන්න බෑනේ මේ ගෙදර ඉන්නේ හැමදේම එළිය වෙන සිද්ධ වෙන හැමදේම අපි අම්මලා ඒවට කියන්නේ පුතේ සිරස ටීවී එකටත් ගහන්න බැරි නිවුස් ප්‍රස්ට් රයිට් එහෙනම් ඒකේ දෙවනිය තමයි දූලා පුත්තු නෑනේ එහෙම පුත්තු නෑ නැද්ද පුතාලා ගැම්මට ෆිට් එකක් දෙන්න එහෙම නෑනේ පුතාලේ එහෙම උපදූප හොයන්නේ නැහැ දූලනේ උපදූප හොයන්නේ අම්මගේ පිටිපස්සෙන් යන්නේ අම්මේ මුකෝ තත්ති රයිට් එහෙනම් ලියන්න මේ විදියට ගොනු බහලුම විවෘත කිරීම සහ විවෘත වැරදුනා ගොනු බහලුම පිටපත් කිරීම හා ගොනු බහලුම මොකද බහලුම පිටපත් කිරීම සහ විතැන් කිරීම මොකද විතැන් කිරීම කියන්නේ විතැන් කිරීම පුතාලට පුළුවන් ගෙදරින් විතැන් වෙන්න මොකද්ද මොන සිංහලද වචනයක්ද පුතාලට පුළුවන් ගෙදරින් විතැන් වෙන්න පොඩි බෑග් එක රෙදි ටිකක් දාගෙන පුතාලට පුළුවන් අම්මලා විතැන් කරන්න කලින් හිතලා ඕන විතැන් වෙන්න දැන් තේරෙනවා විතැන් කියන්නේ මොකද්ද කියලා මොකද ගෙදරින් එළියට යන්න හරිද ඔය දැන් ඕ ලෙවල් විභාගෙ එහෙම ෆේල් වුණාට පස්සේ විතැන් නෙමෙයි පයින් විතැන් වෙන්නේ පයින් තමයි විතැන් කරන්නේ මා පුතු පළ හරිද පයින් විතැන් කරන්නේ right අන්න විතැන් කිරීම විතැන් කියන්නේ අයින් කරලා දානවා හරිද මා පුතා මගේ පුතෙක් හැටියට විතැන් කරලා දානවා ඒ මොකද අයින් කරලා හරිද අන්න විතැන් කිරීම හරිද හොටෙන් විඳීම නෙමෙයි විතැන් කිරීම right okay අද සින්දුවක් දෙනවා ලස්සන හරිද මගේ ගායන හැකියාවක් ඉදිරිපත් කරන්න හදයි ලියන්න එහෙනම් සිනාසුසු මුහුණින් කකුල් දෙක උඩ තියාගෙන තමයි සින්දුව අහන්න වෙන්නේ මොකද පොළොව පැලෙනනේ ලියන්න එහෙනම් ගොනු බහලුමක් කියන්නේ මොකද ෆෝල්ඩර් එකක්ද ෆයිල් එකක්ද අංක 1 ෆෝල්ඩර් අංක 2 ෆයිල් ගොනු බහලුමක් කියන්නේ ෆයිල්ද ෆෝල්ඩර්ද ෆයිල්ද ෆෝල්ඩර්ද ෆෝල්ඩර් එලකිරි ලියන්න ගොනු බහලුමක් වෙනත් ස්ථානයකට ගොනු බහලුමක් වෙනත් ස්ථානයකට
ස්ථානයකට වෙනත් ස්ථානයකට ගොනු බහලුමක් වෙනත් ස්ථානයකට ඔය බැලුම් බෝලේ කටින් පැත්තකින් තිබ්බනම් හරි පස්සේ පුම්බමු පුපුග ගයින එක කෙල ලෝකයක් ඇති දැන් ඒකේ නයිනේ ඔව් රයිට් පිටපත් කිරීම හා නිමුතු බැලුම් බෝලයක් ගෙනාවයි හා විතැන් කිරීම ආයි කියන්නේ වෙනත් ස්ථානයකට පිටපත් කිරීම හා විතැන් කිරීම වරහන් ඇතුළේ කැපීම සිංහල ඉංග්‍රීසියෙන් දෙන්නම් පස්සේ කැපීම සිදු කළ හැකි වෙනම රූලක ලියන්න පළමුව අදාළ ගොනු බහලුම තැන්පත් කර තබන ලද ස්ථානයට ගොස් එය තෝරා ගත යුතුය. පළමු අදාළ ගොනු බහලුම තැන්පත් කර තබන ලද ස්ථානයට ගොස් එය තෝරා ගත යුතුය. Okay, right. මෙන්න බලන් ඉන්න කරන විදිය. right. ඔන්න පුතේ ඔන්න හොඳට බලන් ඉන්න. මෙතන තියෙනවා ડોකියුමන්ට් එකක්. හරිද? ඔතන තියෙනවා ගොනු බහලුමක්. හොඳට බලන් ඉන්න. මෙතන තියෙනවා ගොනු බහලුමක්. මම තවත් ෆෝල්ඩර් එකක් නිර්මාණය කරන හැටි. ඔන්න බලන්න ෆෝල්ඩර් එකක් නිර්මාණය කරන විදිය. මතක නැත්තම් ගියා රයිට් ක්ලික් කරා මවුස් එකේ new වලට ආවා ෆෝල්ඩර් කියන එක ආවා අපි නමක් හදාගත්තා. එහෙනම් නමක් හැදුවා. මොකද්ද?
රුවන් ලස්සන නමක්. right very good. ඔන්න මෙන්න නමක් නිර්මාණය කරා. දැන් අපි මේ ෆෝල්ඩර් එකත් ඕපන් කරා. මෙන්න ෆෝල්ඩර් දෙක. right මෙන්න බහලුම් දෙක. හරිද? මෙන්න බහලුම් දෙකක් තියෙනවා. right දැන් කෑවා. right හරිද? මෙන්න දැන් මට ඕන මොන හොඳට බලන් ඉන්න. මට ඕන මෙන්න මේ විදියට මේකේ තියෙන මේ ෆයිල් එක මෙතන තියෙද්දි හොඳට අහන් ඉන්න. මොන හොඳට බලන් ඉන්න. මේ ෆයිල් එක මෙතන තියෙද්දි මෙතෙන් මේ ෆෝල්ඩර් එකටත් ඒක ගන්න ඕන. හරිද? තේරුණාද? මොකද්ද? මෙතන තියෙද්දි මෙතනින් අයින් වෙනවද? මෙතනින් අයින් වෙනවද? නෑ. මෙතනත් තියෙද්දි මෙතනත් තියෙන්න ඕන. එතකොට මම කරන්නේ මෙන්න මේ දේ. හරිද? එතකොට මම කරන්නේ මේ ෆයිල් එකේ කට් නෙමෙයි කොපි වලට යනවා. තේරුණාද? මෙන්න මෙතෙන්ට කොපි කියන එක ක්ලික් කරලා මෙතෙන්ට ඇවිල්ලා මවුස් එකේ රයිට් බටන් එක ක්ලික් කරලා පේස්ට් කරා. දැන් මොකක්ද උනේ? දැන් මොකක්ද උනේ? මෙතන තියෙන එක right මෙතෙන්ට කොපි වුණානේ. තේරුණානේ? right හරිද? මෙතන තියෙන්නේ. දැන් මට ඕන මෙන්න මෙහෙම එකක්. මොන මම මේක ඩිලීට් කරා. මොන හොඳට බලන් ඉන්න. දැන් මේක දෙවෙනි පියවර කරන්න හදා. ඩිලීට් කරා. දැන් මට ඕන හොඳට මෙන්න මේක දිහා බලන් ඉන්න. හරිද? මේ ෆෝල්ඩර් දෙකක්. මේ ෆෝල්ඩර් දෙකක්. හරිනේ? මේ new මේ බලන්න. මේ කියන්නේ new folder කියන එක මේ තියෙන රුවන් කියන folder එක. හරිද? දැන් මට ඕන මේ folder එකෙන් මේක අයින් කරලා මෙතෙන්ට ගන්න. මොකද ගන්න තියෙන්නේ? මට අවශ්‍ය document එක ගාවට ගියා. right click කරා. right click කරලා මෙතනින් අයින් වෙලා මෙතෙන්ට එන්න ඕන මම cut කියන එක click කරා. තේරුණාද? cut කියන එක click කරලා මට අවශ්‍ය තැනට මං ආවා. ඇවිල්ලා මවුස් එකෙන් ඒ අවශ්‍ය තැනට ඇවිල්ලා right click කරලා paste කියන බටන් එක ගිහුවා. මෙතනින් අයින් වෙලා මෙතෙන්ට ආවා. තේරුණාද? දැක්කද? දැන් දෙවෙනි ආපහු මම පළවෙනි එක කියනවා. මට අවශ්‍යයි මෙතන තියෙද්දි මෙතෙන්ට යන්න. එතකොට මම ඉන්න ඒ අවශ්‍ය තැන ඒ ෆයිල් එක තියෙන තැනට ඇවිල්ලා කරන්නේ paste නෙමෙයි copy. තේරුණාද? ඒක ගිහිල්ලා දාන්න ඕන තැනට මම කරන්නේ paste. කො වැඩේ තේරුණා යත උස්සන්? එලකිරි. එහෙනම් දැන් මම මෙන්න මෙහෙම අහනවා. හරිද? දැන් මේක අමතක කරමු. දැන් මට කියන්න හරිද? මෙන්න මෙතන තියෙනවා ෆයිල් එකක්. හරිද? ෆෝල්ඩර් එකක් හරි ෆයිල් එකක් හරි. මෙතන තියෙන එක මෙතන තියෙද්දි මෙතෙන්ටත් ගන්න ඕන. එතකොට මම මෙතන ක්ලික් කරන්නේ cut the 1 2 3 හොඳේ cut paste copy එලකිරි. කීයද? cut paste copy කීයද? 3. දැන් මට අදාළ තැන තෝරලා මම අදාළ තැන ක්ලික් කරන්නේ cut paste copy. මොකද්ද? තේරුණාද? ඊළඟ පියවර. ඔන්න ඊළඟ පියවර. මට මෙතන තියෙන එක මෙතනින් අයින් කරලා මෙතෙන්ට ගන්න ඕන. එහෙනම් මම මෙතන ක්ලික් කරන්නේ cut paste copy. අයින් කරන්න ඕන. paste copy let's cut. මෙතෙන්ට ගේනවනම් මොකද්ද වෙන්නේ? මෙතෙන්ට ගේනවනම් cut paste copy paste. තේරුණාද? එතකොට ඒක මෙතන දැන් තියෙනවද? මෙතන තියෙනවද? මෙතනින් නෑ. right. ඔන්න බලන්න මේකෙදි දැන් ඔයාලට මේකේ පේන්නේ නැති වුණාට මෙන්න මෙතන පෙන්නන්නම් ස්ක්‍රීන් එකේ. right.
ඔන්න බලන්න පුතේ පුංචි දෙයක් කරන්න හදන්න. right? දැන් මම මෙතන ෆෝල්ඩර් එකක් හදනවා. හරිද? මම ෆෝල්ඩර් දෙකක් හදනවා. හරිද? තව එකක් හදනවා. ඔන්න බලන්න හොඳට බලන් ඉන්න. දැන් මට ඕන ඔන්න දැන් මම කරන්න හදන්නේ මේ ෆෝල්ඩර් එක මෙතෙන්ට දාන්න හදන්නේ. තේරුණාද? දැන් ෆෝල්ඩර් එකක් ඇතුළට ෆෝල්ඩර් දෙකක් දාන්න හදන්නේ. මෙතන තියෙද්දි මම කරනවා නම් මම කරන්න ඕන ඔන්න බලන්න right click කරා copy ගියා මෙතෙන්ට ආවා හරිද මම මේක මේ පැත්තට right පොඩ්ඩයි නේ මෙතෙන්ට ආවා ඔන්න බලන්න මෙතෙන්ට ඇවිල්ලා මම මොකද කරන්න ඕන paste කරන්න ඕන හරිද මම delete කරා දැන් හරිද මට ඕන දැන් මේ ෆෝල්ඩර් එක මෙතනින් අයින් කරන්න. ඔන්න බලන්න අයින් කරනකොට මේකේ කලර් එක අඩු වෙනවා. ඔන්න බලන්න. හොඳට බලන් ඉන්න. පේනවනේ? ස්ක්‍රීන් එක පේනවනේ? ඔන්න බලන්න මේකේ කලර් එක අඩු වෙන හැටි. ඔන්න හොඳට බලන් ඉන්න. ඔන්න කට් කරනවා. අන්න කලර් එක අඩු වුණානේ. කලර් එක අඩු වුණානේ. අඩු වෙලා මම අදාළ තැන පේස්ට් කරනකම් එයාගේ කලර් එක අඩුයි. අන්න පේස් කරුවා මොකද උනේ අතනින් අයින් වුණා අයින් වුණානේ ඇයි new folder 2 තියෙන එක මෙතන තිබුණේ කොහොම මෙතන නෑනේ right sir දැන් සමහරක් අයට ප්‍රශ්න හිතෙයි sir ඕක කරන්නේ mouse එකෙන්ම විතරද keyboard එකෙන් කරන්න බැරිද පුළුවන් keyboard එකෙන් කරනකොට කරන්න ඕන cut copy paste කරනවා නම් අදාළ එක තැනට ගියා keyboard එකේ තියෙනවා control කියලා බටන් එකක් දැකලා තියෙනවද keyboard එකේ තියෙනවා හරිද මෙන්න මේ keyboard එකේ තියෙනවා පේන්නේ නැහැ ස්ක්‍රීන් ෂෙයාරින් දාලා මම බලමු මේක පේන්නේ නැතිද හරිද keyboard එකේ තියෙනවා හරිද මෙන්න මේ keyboard එකේ තියෙනවා control කියලා බටන් එකක්. හරිද? මේ තියෙන්නේ මෙන්න මේක ඔබාගෙන තමයි copy කරනවා නම් කරන්නේ. මේක ඔබාගෙන copy කරා. මට අදාළ තැනට ගිහිල්ලා CTRL එකත් එක්ක control බටන් එකත් එක්ක V අකුර ක්ලික් කරාම ඒක අදාළ තැන copy paste වෙනවා. cut paste වෙනවා නම් මම මේකත් එක්ක X අකුර ක්ලික් කරන්න ඕන. ඉස්සෙල්ලා මේක ක්ලික් කරා ඊළඟට මේක ක්ලික් කරා. ඊළඟට අදාළ තැනට ගිහිල්ලා මේකත් එක්ක V අකුර ක්ලික් කරන්න ඕන. තේරුණාද වැඩේ හොඳටම පැහැදිලි වුණාද? පැහැදිලි වුණාද? සුපිරියටම එලකිරි? එහෙනම් ඉන්න රූපකොලේට. එහෙනම් ආව රූපකොලේට. රූපකොලේ තියෙනවා රූපයක් එන්නේ නැහැනේ. right රූපකොලේ තියෙනවා රූපකොලේ තියෙනවා මෙන්න මෙයා කපන යන්න කලින් කපල ඉවරයි නේ ඉතින් හරිද වැඩි කියලා දෙන්න හොඳ නැහැ ගුරු මුස්තිය තියාගෙන කියලා දෙන්න ඕන නැත්තම් පණ්ඩිවරු එනවා අපේ අය ඒකනේ මම අසරණ වෙන්නේ පේපර් දීලා නේද අනිත් දවසේ ගුරු මුස්තිය තියාගෙන උගන්වන්න ඕන පේපර් එකක් දුන්නාට පස්සේ බැරි වෙන්නේ මොකද මෙන්න මේක copy paste කියලා තියෙනවනේ copy cut paste අලවන් ටක් ගාලා ලෙව්වා ටක් ගාලා ලියන්න ටිකක් තියෙනවා තින්ගල් ලිව්වා අද පන්තිය වේලාසනින් 9ට කලින් ඉවර කරනවා ඒ කියන්නේ 8:59ට වගේ කිරිතිරේවා නවසරි කිරිතිරේවා
රෙදි කඩවල වල ගියා නම් ඕක තමයි ඇහෙන්නේ. ඉතුමේ කෝ යාළුවා? ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැති බව මට පේන හින්දානේ මං අහුවේ යාළුවෝ කොහෙද කියලා. යාළුවෝ කොහෙද ඇවිල්ලා නැහැ. ඉතින් මට පේන එකනේ යකඩෝ. එන්නේ පැයි සර් අද අපේ ගෙදර හේදුවා මාත් එක්කම. හරිද? තාම අලවනු. ගම් ගන්න අර මේ ඇහැට බෙහෙත් දාන්නවා වගේ. right. කොබාන අලුපුවය. දුසන්දි අවුරුදු ජයයිද? දුසන්දි අලු කන් දෙකක් හම්බුනේ නැද්ද ළඟදී? අලුත් අවුරුද්ද කන් ගත්තේ නැද්ද? නෑ සර්. තියෙන කන් දෙකක් නැති වෙන ලයින් එකක් දැන් තියෙන්නේ. සර් කැමැතිම බැජ් එක මොකක්ද? ඒක? ඒ කියන්නේ මුතු? right. okay. එහෙනම් අපි යමු පළවෙනි ක්ලාස් වලින් කැමැතිම ක්ලාස් එක දහන්නේ මේ. බ්‍රහස්පතින්දට නම් කැමැතිම 6 වසරේ පන්ති. එහෙමනේ. ඔව් ඉතින් එච්චරේ පන්තියකට තියෙන්නේ. 6 වසරේ 7 වසර 7. වැරදිද? පරණ පුරුද්ද. 7. ඔයාලා ඇහුවමත් දැන් එහෙමනේ කියන්නේ. සර් මම හොඳද කියලා ඇහුවොත් සර් හොඳයි. වෙන සර් කෙනෙක් ඇහුවොත් සර් හොඳයි. වෙන සර් කෙනෙක් සර් හොඳයි. එහෙමනේ කියන්නේ. මමත් දැන් ඒ විදිහට තමයි කියන්නේ. right. හරි. හැමෝම හොඳයි. නෑවට පස්සේ නිදාගත්තට පස්සේ කියනෝනේ අම්මගෙන් අහන්න අම්මේ මම හොඳයි නේ අම්මට මං හරි හොඳ දරුවෙක් නේ ඕ නිදාගත්තම එහෙම කියනෝනේ හොඳේ බලාගන්න නෑ කි හෙටෙන් පස්සේ හතියක් හොඳේ නෙමෙයි හොටේ ඒ මිනිස්සෙට නිදහසේ ඉන්න තිබිච්ච කාල වේලාව ආපහු හෙට සිට සතියක් නැති වෙන්නේ. වරුවක් හරි නිදහසේ ඉන්න තිබිච්ච එක නැති වෙන්නේ. සර් අපේ නංගි රබම් පද පාඩම් කරනවා. හොඳයි. කාගේ ඔලුවට ගහන්නේ? අක්කගේ ඔලුවට ගහලායි පාඩම් කරන්නේ? රබානකෝ අක්කටේ? ටාන රබම් පද ඉන්නේ අපේ පන්තියේ. නිමුතු පන්තියේ ක්ෂණිකව එවෙලේ කියනෝද එවෙලේ ලයිව් කියනෝද එවෙලේ රබන් කවියක් කියනෝද යාළුවන්ට එවෙලේ කියනෝද රබාන ඕන්නේ නැහැ නිකන් කියන්න එවෙලේ හිතලා දෙනවද වචන ටිකක් ගලපලා ටට්ටක් ගාලා පුළුවන්ද යාළුවන්ට දෙන්න පුළුවන්ද අලුත් අවුරුද්ද දවසේ යාළුවන්ට දෙන්න පුළුවන්ද ලස්සන රබන් කවියක් පන්තිය ගැන මට නෙමෙයි මට දැන් කිව්වනේ යාළුවන්ට කියන්න ICT පන්ති යාළුවන්ට කියනවද සනිකව දැන් බෑ විනාඩි පන්ති අද කොහමද ඉවරනකොට කියන්න ඕන ඔව් මොකද කියන්නේ යාළුවන්ට දෙමුද අභියෝගය එවලේ හිතලා දෙමුද රයිට් ඔන්න බලන්න යාළුවන්ගෙන් ගැම්ම රයිට් හරි ඒක හිත හැබැයි මෙහෙමයි පන්තියෙත් ඉන්න ඕන වැඩිත් කරන්න ඕන ඒව බෑ ඔන්න වැඩ අභියෝග නම් අභියෝග රයිට් එහෙනම් ලියමු මේ විදියට පුතේ පාට පෑනක් අරන් ලියන්න මෙන්න මෙහෙම අයිද පියවර ටික ලියන්න කලින් ලියන්න මෙන්න මේ විදියට පාට පෑනක් අරන් ලියන්න පිටපත් කිරීම සඳහා පිටපත් කිරීම සඳහා
පිටපත් කිරීම සඳහා ලියන්න පිටපත් කිරීම සඳහා ඒ යටතේ පළවෙනි ඩොට් එක දාලා පියවර අංක 1 පළවෙනි ඩොට් එක දාලා පියවර අංක 1 අද විශේෂ දිනයක් මත මොකද්ද ඔව් මම මෙලවට බිහි කරපු අම්මගේ උපන්දින right ඔව් දැන් තාටිකින් මම යන්නේ අම්මලා කට්ටිය පන්සල් ගිහිල්ලා එන්න හදන්නේ right මම යන්නේ මම ඉන්න ඕනේ ඔයාලත් එක්ක right කබන් කවිය කහගෙන බැලුම් බෝලයක් පුම්බගෙන වියදීම් right okay එහෙනම් ලියන්න මගේ රත්තරන් පැටියෝ මෙතෙන්ට ලියන්න පියවර අංක 1 සාමාන්‍ය පෑනෙන් මුලින්ම රබම් පද ඕනේ ඔයා දන්න කවියෙන්ද මුලින්ම තීරුවේ ඇති හැමතිස්සෙම මම මෙහෙ පාට මාරු කරන්න කිව්වම පාට මාරු කරන්න තීරුවේ ඇති කොපි වරහන් ඇතුලේ CTRL control plus C capital C අකුර copy CTRL plus capital C control plus capital මේක capital C ලොකු C නෙමෙයි ලොකු C හරිද ලියන්න එතෙන්ටම විධානය දැන් සාමාන්‍ය පෑනේ විධානය ලියනකොට කැපිටල් දායන්න විධානය මූසිකයේ දකුණු බොත්තම ආපහු පාට මාරු කරා right button click right button click කිරීමෙන් right button click කිරීමෙන් ලැබේ ඔන්න ලියා ගන්න බැරි වුණා නම් ඔන්න බලන්න මුලින්ම මෙවලම් තීරුවේ ඇති copy CTRL plus capital C විධානය හෝ මූසිකයේ දකුණු බොත්තම right button click කිරීමෙන් ලැබේ right ඊළඟ එක මගේ පැටියනේ ඊළඟ එක ආපහු පියවර අංක 2 පියවර අංක 2 ලියන්න එහෙනම් පියවර අංක 2 ලියන්න මේ විදියට ඉන්පසු පිටපත් කළ යුතු ගොනුව ඉන්පසු පිටපත් කළ යුතු ස්ථානයට ගොස්
ස්ථානයට ගොස් ස්ථානයට ගොස් ස්ථානයට ගොස් paste paste CTRL plus capital V capital V CTRL plus capital V V විධානය 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 ලබා දෙන්න විධානය ලබා දෙන්න right ඊළඟ එක ලියන්න දැන් රත්තරනේ මෙන්න මේ ලිව්වේ පිටපත් කිරීම කියලා අන්න එම පාටින් ලියන්න විතෙන් කිරීම සඳහා විතෙන් කිරීම විතෙන් කිරීම සඳහා 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 right දැන් ඒ විදියට ලියන්න පියවර අංක 1 දැන් ලියන්න ඒ විදියට පියවර අංක 1 දැන් ඒ විදියට ලියන්න පියවර අංක 1 පියවර අංක 1 right එහෙනම් ලියන්න මේ විදියට පියවර අංක 1 ලියන්න මුලින්ම මෙවලම් තීරුවේ ඇති මුලින්ම මෙවලම් තීරුවේ ඇති මෙවලම් තීරුවේ ඇති මුලින්ම මෙවලම් තීරුවේ ඇති මෙවලම් තීරුවේ ඇති cut 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 CTRL plus control plus capital X capital X capital X මුලින්ම මෙවලම් තීරුවේ ඇති CT cut නැත්නම් CTRL plus capital with හරිද යන විධානය යන විධානය යන විධානය හෝ යන විධානය හෝ යන විධානය හෝ මූසිකයේ යන විධානය හෝ මූසිකයේ මගේ දිහා බලන්න ලියන්න එපා. ඒකට මට බයිනවත් දන්නේ නැහනේ. මූසිකයේ දකුණු බොත්තම මූසිකයේ දකුණු බොත්තම right button click මූසිකයේ දකුණු බොත්තම right button click කිරීමෙන් ලැබේ click කිරීමෙන් ලැබේ click කිරීමෙන් ලැබේ click කිරීමෙන් ලැබේ right එනම් පියවර අංක 2 ආයි කියන්න ඕනද පියවර අංක 2 මුලින් ඉඳන් කියන්නලු ආපහු මුලින්ම මෙවලම් තීරුවේ ඇති cut CTRL plus capital X
යන විධානය හෝ මූසිකයේ දකුණු බොත්තම right button click කරන්න. එහෙනම් ලියන්න පියවර අංක 2 ලියන්නේ අර කලින් එකේ ලියපු පියවර අංක 2ම මෙතන ලියන්න. right. දැන් කලින් එකේ ලිව්වේ පිටපත් කිරීම සඳහා කියන එකේ පියවර අංක 2 ලිව්වේ. ඒකම ඔතන පියවර අංක 2 හැටියට ලියන්න. right. එහෙනම් රුවරුණ පදවරුණ නිතසන ලියන මාතෘකාව ගොනු බහලුමක නම වෙනස් කිරීම. පියවර අංක 2 ලිව්වේ නැද්ද? මේ ඕක දිහා බලබල හිටිය ඕක ලියන් තිබ්බනේ. අම්මේ මන් දන්නේ නැහැ. අමතකුණාස රුවරුණ ගැවුණිය. නේද? පියවර අංක 2 අමතක වුණා. right. නිමුතු දැන් දසාතේ කල්පනා කර. නිමුතු අපි හැමෝම නිමුතු කියමු. මුතු අසරණ විලා වගේ හිතට දැනෙනවා. නෑ නිමුතු ඒ කියන්නේ නිමුතු වෙනද කවි හදාගත්තේ ඔය ලියනේම හදාගත්තේ කාටද කියලාලු. ළඟ ඉඳන් දැන් ළඟදී තනියම හදන්න පුරුදු වෙලාලු. හරිද? අම්මා නම් නෙමෙයි කිව්වේ. නිමුතු. right. හරි. ලියන මාතෘකාව ගොනු බහලුමක
නම වෙනස් කිරීම ගොනු බහලුමක නම වෙනස් කිරීම ගොනු බහලුමක නම වෙනස් කිරීම ගොනු බහලුමක නම වෙනස් කිරීම ගොනු බහලුමක නම වෙනස් කිරීම right ඉක්මනට ලිව්වොත් අපිට ඉක්මනට අපේ වැඩේ වලට යන්න පුළුවන් right හරිද අපි සතුටු හිතෙන්න තව චුට්ටයි තියෙන්නේ තව පැති දෙකයි තියෙන්නේ right රූපෙත් ඇලෙවුවට පස්සේ ඒකට ඉතින් රූපෙටත් යම් කිසි ඉඩ ප්‍රමාණයක් යනවනේ right එහෙනම් ලස්සන ලියමු පියවර අංක 1 දාන්න අර විදිහටම පියවර අංක 1 ටක් ගාලා පියවර විදිහටම ලියාගෙන යන්න පියවර අංක 1 ගොනු බහලුමක ඒ කියන්නේ දන්නවද ෆෝල්ඩර් එකක නම වෙනස් කරන්න හැටි කො බලන්න ෆෝල්ඩර් එකක නම වෙනස් කරන්න හැටි දන්න අය කො බලන්න right නියමයි කොහොමද කරන්නේ right click කරා rename ගියා නම කියවුවා enter කරා සුපිරි එහෙනම් මහ ලොකුට කියලා දෙන්න දෙයක් නැහැ ආච්චිල සීයලාට වගේ නේද නැන්දේ මාමේ හරි එහෙනම් ලියන්න මේ විදියට ගොනුවක නම ගොනුවක නම ගොනුවක නම ගොනුවක නම ගොනුවක නම වෙනස් කිරීම සඳහා ගොනුවක නම වෙනස් කිරීම සඳහා වෙනස් කිරීම සඳහා මූසිකයේ 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 කියලාද ලිව්වේ අකවල මූසිකයේ තුඩ මූසිකයේ තුඩ ඒ කියන්නේ ඊතලේ මූසිකයේ තුඩ ගෙන ගොස් මූසිකයේ තුඩ ගෙන ගොස් මූසිකයේ ගෙන ගොස් මූසිකයේ දකුණු බොත්තම ඉංග්‍රීසියෙන් right button මූසිකයේ දකුණු බොත්තම right button click කිරීමෙන් right button click කිරීමෙන් click කියන එක සිංහලෙන් ලිව්වත් කමන්නේ click එක්ක මෙහෙම ලියන්න ඔයා කැමති විදියක් එක්ක මෙහෙම ලියන්න click කිරීමෙන් ලැබෙන මෙනුවේ ඇති rename ලැබෙන මෙනුවේ ඇති rename අන්න highlight කරන්න මොකක් හරි ක්‍රමයක් හදාගන්න rename මේක මට හොඳට කැපී පේන්න ඕන rename විධානය තෝරන්න rename විධානය තෝරන්න rename විධානය තෝරන්න පියවර අංක 2 right ආපහු කියනොන්න ගොනුවක නම වෙනස් කිරීම සඳහා ගොනු බහලුම මත මූසික තුඩගෙන ගොස් මූසිකයේ දකුණු බොත්තම එබීමෙන් ලැබෙන මෙනුවේ ඇති
රීනයෙන් විධානය තෝරන්න අංක 2 පියවර අංක 2 සර් රොබෝතා රයිට් හරි එහෙනම් ලියන්න පියවර අංක 2 අවශ්‍ය නම අවශ්‍ය නම අවශ්‍ය නම අවශ්‍ය නම යතුරු පුවරුව මගින් අවශ්‍ය නම යතුරු පුවරුව මගින් අවශ්‍ය නම යතුරු පුවරුව මගින් යතුරු පුවරුව මගින් හරි යතුරු පුවරුව මගින් ටයිප් කර ටයිප් කර ටයිප් කර එන්ට යතුර එන්ට යතුර ඔබන්න එන්ට යතුර ඔබන්න එන්ට යතුර ඔබන්න අම්මට සිරි ඒ වාක්‍ය නම් ආපහු කියන්න කාගෙන් හරි අහගන්න වෙනවා කවුරු හරි ගැම්මට දෙන්නකෝ ඈ මොන කවුරු හරි කිය රයිට් අවශ්‍ය නම යතුරුව මගින් ටයිප් කර එන්ට යතුර ඔබන්න. එන්ට යතුර ඔබන්න යතුරු පුවරුව ආච්චි යතුරු පුවරුව මගින් එන්ට යතුර ඔබන්න හරි රයිට් ඕකේ එන්න රූපකොලේට එන්න රූපකොලේට තර අපි දිනේ දැම්මේ නෑනේ දාන්න හරිද රයිට් එන්න රූපකොලේට රූපකොලේ තියෙනවා මෙන්න මෙයා මේ රූපේ කපා එක වගේ දෙකක් තියෙනවා ඩිලීට් කියන එක නෙමෙයි අනිත් එක කැපුව ඇලෙව්වා ටක් ගාලා පාඩම ඉවර කරන්න වෙන්නේ නෑද කමක් නැද්ද කමක් නෑනේ ඕකෙන් පස්සේ අපි එනං මොකද මං චුට්ටක් වේලාසිනුත් අද ඉවර කරනවා කමක් නෑනේ මමත් පන්සලට යන්න කියලා බැලුවේ හිතුනොත් කමක් නෑ නේද ආදරෙයි ආසතරම් අලවන් රත්තරන් එහෙනම්
හරිද? ඇලෙව්වා? right. ගන්න බලන්න අර හැමෝම කැමරා කොන් කරන් අර බැලුම් කීයක් තියෙනවද ළඟ බැලුම්? බැලුම් කීයක් තියෙනවද? දෙකක්? එකයි? දෙකයි? right. පුළුවන් හැමෝම කැමරා එක ඔන් කරන්න. කැමරා එක ඔන් කරලා මට බැලුම පෙන්නන්න. පොඩ්ඩක් මෙහෙම ඇදලා බලන්න. right. හයියෙන් අදින්න එපා කැඩලා යාවි. right. එහෙනම් රෙඩිද? ready? okay. එහෙනම් පුළුවන් තරම් හයියෙන් පුම්බන්න. හරිද? පුම්බන්න පලන්න බෑ. හරිද? ඔව් ඔව්. පැලුනොත් අවුට්. හරිනේ? නෑ නෑ කවන්නේ. තරඟේ තියෙන්නේ බැලු පිම්බි මොකද මේ පිපිරිවීමනේ. එහෙනම් පළවෙනි එක රයිට් හරිද? නිමුතු සම්බන්ධ වෙන්න ඕනේ නිමුතු වැඩේට යන්න. රයිට්? හරිනේ? එහෙනම් බැලුම් තියෙන හැමෝම 1යි 2යි 3යි මට බැලුම පේන්න ඕන. හුස්ම හිර වුණේ නෑනේ. පුම්බන්න. මට පිපිරෙනව පේන්නේ නෑනේ. කො කෑලි? ඔය තියෙන්නේ. නියමයිනේ. හරි ඩෝන් ගන්න. පුම්බන්න අප්පා. අනේ මන් දන්නේ නෑ සර්. අපේම බැලුමක් නෙමෙයි ගෙනත් දීලා තියෙන්නේ. පුම්බන ඉවරෙකුත් නෑ මට හති. මම මැල්ලේ ආවේ මේ බැලුමත් එම. ඇත්තම කතාව කියන්න. මට නම් බැලුමක් පුම්බන්න බෑ. කො? right. නියමයි. okay. හරි. කොබාන පිපිරිච්චය? කො පිපිරිච්චය? යතුරු කට්ටකින් ඇන්නනේ. ඇන්නනේ? නෑ? බොරු කියන්න එපා. මම දැක්කේ යතුරු කට්ටක් තියන් ඉනවා. කොබාන දැන් බැලුම් බෝල පුම්බන එකට සම්බන්ධ නොවුණා. එයාලා ඇඳීමේ තරඟයට සම්බන්ධ වෙන්න ඕන. අනේ බෑ. මොකටද ඕන? හරි. නිමුතු රෙඩිද? කොබාන hina තරඟයකට ඉන්න. කැමතිද දෙන්න වැඩේ? එහෙනම් දෙන්න. කවුද ඉස්සෙල්ලම ඕන? අත උස්සන්න බලන්න. hina තරඟ එකක් තියෙනවා නම් කොබාන සම්බන්ධ වෙන අත උස්සන්න. එකෙක්වත් නෑ මේ පාර. ඉන්නව එක්කෙනෙක්. එක්කෙනෙක් බෑනේ. දෙන්නෙක්වත් ඕන. තව එක්කෙනෙක් සෙට් වෙන බලන්න. hina තරඟෙට. දෙන්නෙක් ඉන්නවා. රයිට්. නියමයි. හරි. හරි. කො බලන්න. කවුද බෑද? කො පුළුවන් අය? කො hina තරඟ ඇඳීමේ හරි. hina ඕනේ. ඇඳීමේ තරගෙට. අඬන්න ලෑස්ති වෙන අය. වැඩි ඕනේ ටක් ගාලා අම්මට කියලා හොඳවෙන් පාරක් කාගෙන ආවනම් right. හරි. ඇත්තටම හොඳයිනේ. බැලුම් බෝල ගියා තාම් පුම්බනවා. හරිද? පුතේ වැඩි හයියෙන් පුම්බන්න එපා. බැලුමේ සද්දේ කෙසේ වෙතත් වෙන පැත්තකින් සද්දයක් හරි ඇහුනොත් ඒක අවදානම් කලාපෙට යනවා. නිසා
ගෙදරට රතිඤ්ඤ ගෙන ආපු අය අත උස්සන්න බලන්න. ගේන්නේ ඉන්න. ගෙදරට රතිඤ්ඤ ගේන්නේ නැත්තම් මං ක්‍රමයක් කියන්නද? මට අනිත් පන්තිවල කියන්න අමතක වුණා. පුතේ අම්මට කියන්න කොස්සට කළු පොල් ටිකක් හදන්න කියලා පුණ්‍ය කාලෙට කලින්. හේතුව පස්සේ යන් කොස්සට කළු පොල් පස්සේ අහන්නේ ඇයි මොකද කිව්වේ කියලා පන්ති උරුණාම ඇයි සර් අම්මගෙන් අහන්නේ ඇයි සර් අම්මා කිව්වේ රතිඤ්ඤගේ සර් අම්මේ සර් කිව්ව රතිඤ්ඤගේ නැතුව කොස්සට කළු පොල් කන්නේ කියලා. පස්සේ කියයි මොකද්ද කියලා පන්ති උරුණාම අහන්න හොඳේ. එතකොට කියයි හේතුව. ඔව් රතිඤ්ඤ ඕන්නේ පොඩ්ඩක් කර රතිඤ්ඤ ඕන්නේ. අඩිය තියන්න විතරයි ඕන. ශබ්දය ඇහි. අහන්න බොරුද ඇත්තද කියලා. පස්සේ අහන්න පස්සේ. right. එහෙනම් නිමුතුර අවස්ථාව දෙමු. right. බලමු. හැමෝම අප්පුඩියක් ගහලා අපි නේ බලමු යාළුවා ඔන්න බලන්න යාළුවා පන්තිය ගැන දෙයි රබාන හේත් දන්නේ නැහැ නේ නිමුතු. right. ඇහෙන ගන්නන්නේ නැහැ. කමන්නේ බලමු. try එකක් දෙමු. මම මයික් මෙහෙන් ඕෆ් කරනවා. ICT රුචිය තියා සාරය සමගින් සුහඳ ගන දෙනු කල යහළුවන්ට මගේ කවි පෙළ පත සම්බද ගනු දෙනු කල යහළුවන්ට මගේ කවි පත පෙළ සම්බද සර් එක්ක මේ කාලය පුරාම ඉන්නා නිඹද මාගේ යාළුවගේ තරංගය වෙන කාටත් සමග මාගේ යාළුවගේ තරංගය වෙන කාටත් සමග හැමදාමත් මා සමගින් අත්ලෙන් සංඥා කරලා කියනවා හැම යහළුවෙක්ම සිත තුල මගේ පුණ ගැහිලා අවුරුදු සිරි සිරි අත පැතිරෙන මේ සුබ මගේ මොහොතේ මේක අසිරි පද වැල් ගලපමි කවි සුවඳයි දසතේ මේක අසිරි පද වැල් ගලපමි කවි සුවඳයි දසතේ ගනොමෙන් සිරිලක ප්‍රමුඛයි සර්ගය ඒ දර කැටියයි මගේ පන්තියත් පිළිබඳ මාගේ කවි පද ගැයුවයි ලංකාවේ පන්තිවලින් මූණ පුරා සිරියාවයි තිබෙන එකම පන්තියවත් නේ මාගේ පන්තියමයි තිබෙන එකම පන්තියවෙන් නේ මාගේ පන්තියමයි මේ කවි පද නම්ගෙන ආවේ අද මම පෙරම් පුරන් ආසිරි පුරනා යාළුවෝ ටිකටත් මේ හොඳට අහන්න සර් අම්මලා ගෙදරට ගෙනෙයි දීලා කාසි පනන් යහළුවනේ තවත් ඉන්නේ කැමරා ටික ඕම් කරන් සමහරු තව ඉන්නවානේ කැමරා ටික ඕම් කරන් අපි යෝගත් නෙන්නවා ජීවිතයේ නොසැලෙන කරුණු
ආදරයෙන් ගුරුතුමනේ ඔබට මගේ කවි තුරුණෝ ඕනෑ ඔබලා වෙනුවෙන් මගේ කවි පදවැල් කරුණෝ සතුටකින් මට ඔබලා වෙනුවෙන් නාසිරේ පද වයනු සතුටට මට ඔබලා වෙනුවෙන් නාසිරේ පද වයනු අම්මා කරන්නට හොඳ නෑ සර්ගේ කරුණක් බොමයි ආයෙත් කියනවා සර්ගේ පාඩම් ටික හරි සාරයි ආයෙත් කියනවා සර්ගේ පාඩම් ටික හරි සාරයි මාගේ කවි පදවැල් මෙතනින් මම අද නිම කෙරුවයි පතරමගේ ආලෝකයට මම්මා සම්බුදු සරණයි පතරමගේ ආලෝකයට සම්මා බුදු සරණයි නෑනේ හැමෝම මයික් එක ඔන් කරලා නිමුතට තෑන්ක්ස් කරමුද රයිට් ඔන් කරන්න පුළුවන් Thank you, Nimutu. Thank you, Nimutu. Very much. Thank you very much, Nimutu. Thank you, Nimutu. right නියමයි සුපිරි හයිනේ right එහෙනම් ඔන්න නිමුතුව දැන් තමයි ඔක හැදුවේ මම දැන් අපි කිව්වෙත් නෑනේ නේ අපි එවලේ කියලා ඔන්න නිර්මාණය right ඉතින් ඒ වගේ දක්ෂයින් ටිකක් තමයි ඉතින් මං ගාව ඉන්නේ කොහොමද ඉතින් ඒව දැනනකොට මට තියෙන ගැම්මනේ හරිද මම නම් කැමති අර නිමුතු කිව්වාගේ අභියෝග වලට ඔයාලව දාන්න කොහෙද වාර විභාගේ සමහරක් ඒවයි තුන සමහරක් ඒවයි නෑනේ අප්පා හරිද එහෙම තිබ්බනම් නැද්ද දෙන්නේ ICT අනිත් අයට දුවන්න එහෙමනේ නියමයි එහෙනම් එලකිරි එහෙනම් අද අපි හොමම සමුගමු right අද අපි හොමම සමුගමු එහෙනම් රත්තරනේ මට යන්න අවසරයි මගේ පැටියනේ එහෙනම් හැමෝම hina වෙලා සතුටින් ආදරයෙන් ඉන්න අමතකුණා දෙයක් කියන්න right තව ඩිංගෙන් අමතක වෙනවා පුතේ අපි හැමදාම අලුත් අවුරුද්දට ප්‍රධාන චාරිත්‍රය මොකද්ද අපිට තියෙන ප්‍රධාන චාරිත්‍රය මොකද්ද ආහාර අනුභවයද ගනුදෙනු කිරීමද වැඩැල්ලීම right ඔයාලා සමහරක් අය මං කියන දේ පිළිගනී සමහරක් අයට මං කියන දේ පිළිගන්න එකක් නෑ මමත් කාලයක් තිස්සේ ඉඳන් කරගෙන එන වැඩක් මං ගිය අවුරුද්දෙත් ඕක කිව්වා මේ අවුරුද්දෙත් දැන් මං ඕක කියනවා right පුතේ අපිට ප්‍රධානම දේ තමයි අපි ඉගෙන ගන්න අයනේ මමත් අධ්‍යාපනික පැත්තෙන් ඉන්නේ ඔයාලත් අධ්‍යාපනික පැත්තෙන් ඉන්නේ එතකොට මම කරන්නේ අධ්‍යාපනය කරන ළමයිට උගන්වනවා ඔයාලා ඉගෙන ගන්නවා ඉතින් රත්තරනේ මේකට දිශාවක් අවශ්‍ය නැහැ මේ වැඩ අල්ලන නැකතේදී ඔයා සමහරක් වෙලාවට සමහරක් දවස්වල කරේ එකයි එකතු කරන එකයි පුංචිම පුංචි වාක්‍යයකුයි කියවන එක විතරයිනේ ඒක නෙමෙයි දැන් කරන්නේ දැන් ඔයාලා ටිකක් ලොකුයි හරිද මට ඕන මෙන්න මේ වගේ පිරිසක් මගේ ගාවට එන්නේ ලංකාවේ ලොකු පිරිසක් ඉඳලා ළමයි පොඩි පිරිසයි නම් ඒ පිරිස අතරේ තමයි විශිෂ්ටයින් ටික ඉන්න ඕන. ඒ ඔක්කොටම වඩා මගේ අය හිතන ප්‍රමාණය ඔයාලගේ යාළුවෝ හිතන්නේ වාර විභාගේ සමත් වෙන්න නම් ඔයාලගේ යාළුවෝ හිතන්නේ O level විභාගේ සමත් වෙන්න නම් මගේ පැටවු ටික හිතන්න ඕන ඊට එහා. තේරුණාද? ඊට එහා හිතන්න ඕන. එතකොට මෙන්න මෙහෙමයි. ඔයාලා හැමතිස්සෙම ඔළුවේ තියෙනව නේද ලස්සන හීනයක්
ආන්නේ හීනෙට යන්න අපි හැමෝම කැමතියිනේ. ඒ හීනෙට යන්න ඔයාව නවත්තන තැන් කිහිපයක් තියෙනවා. එකක් ඔය විභාග. අංක 2 ඔයාට නිදිමත. අංක 3 ඔයාගේ කම්මැලිකම. අංක 4 ඔයාට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ අපි පාඩම් කිරීම මතක තියා ගැනීම ඕවට යන්නේක නවත්තන තැන් තියෙනවනේ. ආන්නේව තමයි අපි කවදක හරි වෙන්න හිතන් කෙනෙක් ඉන්නවනම් ආන්නේ කෙනාව නවත්තන තැන්. ඉතින් අපි ලෝකයා සිංහල අපි හැමෝම අපි දෙමළ සිංහල අපි හින්දු අපි හැමෝම එක මොහොතක කරන නැකතක් තමයි ගනුදෙනු කිරීම වැඩැල්ලිම ඔය අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර. ඉතින් ওই චාරිත්‍ර වාරිත්‍රවල ප්‍රධානම දේ තමයි අපිට අවශ්‍ය මොකද්ද වැඩැල්ලීම. ඉතින් ඔයාලා හැමෝටම පොත් මේසයක් තියෙනවනේ. ආන්නේ පොත් මේසේ ගාව ලස්සනට පොත් මේසේ හදාගන්න. මං ගිසතිය කිව්වේ ලස්සනට පොත් මේසේ හදාගෙන දිශාවක් ඕනේ පොත් මේසේ තියෙන විදියටම පුටුවක් තියලා ලස්සනට ගන්න CR කොලයක්. හරිද? මම මේ පාර ලියන්නේ මේ බෝඩ් එකේ. මම මේ පාර වැඩ අල්ලන්නේ ඔයාලට කියන කොලේ ලියන එක මම ලියන්නේ බෝඩ් එකේ. එතකොට ඔයාලා කරන්න ඕන මෙහෙම CR කොලයක් අරගෙන හරිද? දාන්න දිනේ. මේ දිනේ දාන්න. අලුත් අවුරුදු දවසේ දිනේ දාන්න. තේරුණාද? දිනේ දාලා මගේ රත්තරන් පුතා ලියන්න පුතාගේ සම්පූර්ණ දිග නම ලියන්න. දිගම දිග නම ලියන්න. ඊට පස්සේ එහෙම නම ලියලා අමතක කරනවා නම් මොන සමහරක් එක සටහනක් දාගන්න. නම ලියලා ඊට පස්සේ ලියන්න සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. තේරුණාද? එහෙම ලියාගෙන ලියන්න. අම්මටත් තාත්තටත් සහෝදර සහෝදරියන්ටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ආපහු ලියන්න. ලියන්න මම මෙන්න මෙහෙම කෙනෙක් වෙන්න හිතන් ඉන්නවා. මේ අවුරුද්දේ අද සිට ඒ කෙනා වෙන්න මම කැප වෙනවා. මම උනන්දු වෙනවා. මම මහන්සි වෙනවා. මම නිදිමත ගැන හිතන්නේ නැහැ. මම මහන්සිය ගැන හිතන්නේ නැහැ. මම හොඳට සියලුම විභාග සමත් වෙලා මම මේ කෙනා වෙනවා මයි කියලා අර ප්‍රතිඥාවක් තියෙන්නේ. ප්‍රතිඥාවක් වගේ ලස්සනට ලියන්න කොලේක ඔයාගේ හීනය. හරිද? ඔයාගේ හීනෙට යන දවස හොඳට ලස්සන නැකතක සටහන් කරගන්න. හරිද? ඔයාව ලස්සනට ඔයාට මගේ ගමන ලස්සන වේවා ලස්සනට තිබේවා මං අනිවාර්යෙන් මෙතෙන්ට යනවාමයි කියලා ලස්සන ප්‍රතිඥාවක් හැටියට ඒක ලියන්න. ලියලා ලස්සනට ඔයාට අත්සනක් තියන ඔයාගේ නම ලියලා කොලේ ඊට පස්සේ කොලේ 4ට විතර නවලා ඔයා ලාච්චුවක් තියෙනවා නම් පරිස්සම් කරන්න පුළුවන් තැනක ලබන අවුරුද්ද වෙනකම් ඒක පරිස්සම්. තේරුණාද? ලබන අවුරුද්දෙන් පස්සේ ඔයාට ඒ කොලේ දැක්කට පස්සේ සතුටු හිතෙන්න ඕන. ලබන අවුරුද්දේ කොලේ අයින් කරනකොට ඔයාට ඒ පිටිපස්සට ගියා මේ අවුරුද්ද දිහා ඔයාට මතක් වෙනකොට දුක් වෙන්න බෑ. මොනවද වෙන්න ඕන? සතුටු හිතෙන්න ඕන. එහෙනම් එහෙම සතුටු හිතෙන්න ලස්සනට වැඩ කරමු මගේ රත්තරන්. තේරුණාද? එහෙනම් ඒකත් හිතේ තියාගෙන මට යන්න අවසර දෙන්න. එහෙනම් අපි ආපහු නැවත හමු වෙන්නේ ලබන සතියේ. ඒ කියන්නේ 17 වෙනිදා පන්ති නිමාඩුයි. ඉතින් මම ගමනක් යනවා. ඒ ගමනේ ළඟපාතක ඒ අවට ඉන්න අයට පුළුවන් මට කතා කරන්න. නැත්නම් මට ඒ අසල නම් මම ඒ ළඟම නිවාස වලට එන්නම්. රයිට්? එහෙනම් මට යන්න අවසරයි. එහෙනම් හැමෝම hina වෙලා ආදරෙන් සතුටින් ඉන්න රත්තරන් පුතේ හැමෝටම
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.